ලෝකයේ හැම රටකටම තමන්ගේම දජයක් තියෙනවා. ඒත් කවදාවත් හිතලා තියෙනවද මේ දජ නිර්මාණය වුණේ කොහොමද කියලා? රටක දජයක් කියන්නේ නිකම්ම පාට කිහිපයක් එකතු කරපු රෙදි කැබැල්ලක් නෙවෙයි. ඒක රටක අනන්‍යතාවය, ඉතිහාසය සහ සංස්කෘතිය නියෝජනය කරන සංකේතයක්. පුරාණ කාලයේදී රජවරු සහ හමුදා තමන්ව හඳුනා ගන්න විවිධ ලාංඡන සහ සලකුණු භාවිතා කළා. පසු ඒවා වෙනස් වෙලා අද අපි දකින ජාතික දජ බවට පත් වුණා. බොහෝ රටවල් තමන්ගේ දජයට පාට සහ සලකුණු තෝරගන්නේ තමන්ගේ ඉතිහාසය, ස්වභාවය සහ ජනතාවගේ වටිනාකම අනුවයි. උදාහරණයක් විදියට ශ්‍රී ලංකාවේ දජේ සිංහයා අපේ ශක්තිය සහ නිර්භීතභාවය නියෝජනය කරනවා. කොළ සහ තැඹිලි පාටින් රටේ විවිධ ජන කොටස් නියෝජනය කරනවා. ඒ වගේම ජපානයේ දජයේ තියෙන රතු වට සූර්යයා නියෝජනය කරනවා. එක් එක් රටක දජයේ පිටිපස්සේ වෙනම කතාවක් තියෙනවා. ඉතින් දජයක් කියන්නේ රටක ලකුණක් විතරක් නෙමෙයි. ඒ රටේ ඉතිහාසය සහ අනන්‍යතාවය කියන කතාවක්.